සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා ලෝස් මොබයිල් ශ්‍රී ලංකා YouTube channel එකට ඔය හැමෝම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලා thumbnail එකේ දකින්න ඇති titles වගේක් දාලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ titles වලට යන්නේ, titles වලින් මොකද වෙන්නේ, titles ගන්නෙ කොහොමද කියලා. මෙන්න විදිහට මෙතන icon එක උඩ click කරන්න. ඊපස්සේ ඔයා ඉන්න kingdom එක මෙතන පෙන්නනවා. ඒක උඩ click කරන්න. එතකොට මේ විදිහට base එක පෙන්නනවා. base එක උඩ click කරන්න. යන්න base information වලට. ඊට පස්සේ ඔයාලා මෙතන පෙන්නනවා asal titles කියලා. අන්න එතන click කරන්න. එතකොට ඔයාලට පේනවා මෙතන overload title එක තියෙනවා. ඊට පල්ලෙහාන් overload region, queen, general, premier, chief, warden, priest, quartermaster, engineer, scholar කියලා positive title වගේක් වෙන්නනවා. ඒ වගේම negative title වගේකුත් තියෙනවා. මේ තියෙන්නේ ටික coward, scoundrel, clown, thrall, traitor, felon, slob, bum, fool. ඉතින් මෙන්න මේ title තියෙන කට්ටියට මොකද වෙන්නේ? මේ title ගන්න කොහොමද කියලා අපි කතා කරමු. මේ title ගන්න ඔයාලට පේනවා ඇති. මෙතන දැන් මේ වෙලාවේ නම් මෙතන protection phase එක තියෙන්නේ පැය 15යි විනාඩි 44යි. ඒ කියන්නේ මෙන්න මේ protection phase එක අයින් වෙනවා පැය 15යි විනාඩි 44ක් වුණාම. සාමාන්‍යයෙන් මේකේ දැන් මේක protection phase එක අයින් වෙන්න ළඟයි. සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් වගේ තමයි මේ protection phase එක තියෙන්නේ. ඊට පස්සේ මේ protection එක අයින් වුණාට පස්සේ අපිට පුළුවන් මේ base එක අල්ලගත්ත guild එකේ leader ට තමයි overload කියන title එක හම්බ වෙන්නේ. අනිත් කට්ටියට යාලා overload ට පුළුවන් අනිත් කට්ටියට title බෙදලා දෙන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන overload region ඉන්නවා. එයාලට titles assign කරන්න පුළුවන්. එතකොට overload වෙන කෙනාගේ powers ටික මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. army attack 10%ක් වැඩි, army defense 10%ක් වැඩි, ඒ වගේම army max HP 10%ක් වැඩි. ඊට පස්සේ queen කියන title එක හම්බ වෙන කෙනාගේ goal production rate එක 120ක් වැඩි. ඒ වගේම general කියන title එක හම්බ වෙන කෙනාගේ army attack 10%ක්, army defense 5%ක් වැඩි. ඒ වගේම premier කියන title එක හම්බ වෙන කෙනාගේ resource production rate boost එක 115කින් වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ chief කියන title එක තියෙනවා. chief කියන title එක හම්බුන කෙනාට training speed 5%ක් වැඩි වෙනවා. ඒ වගේම army defense 5%ක් වැඩි වෙනවා. warden title එක හම්බ වෙන කෙනාට army attack 6%යි, army max HP 6%යි වැඩි වෙනවා. priest කියන title එක හම්බ වෙන කෙනාට army defense 15%ක් වැඩි වෙනවා. එතකොට මෙතන පෙන්නනවා quartermaster කියලා title එක. ඒ quartermaster title එක තියෙන කෙනාගේ travel speed 15%ක් වැඩි වෙනවා. ඒ වගේම resource gather කරගන්න speed එක 10%ක් වැඩි වෙනවා. එතන engineer title එක තියෙනවා. engineer title එක හම්බ වෙන කෙනාට construction speed 10%ක් වැඩි වෙනවා. ඒ වගේම army max HP 3%ක් වැඩි වෙනවා. ඒ වගේම මෙතන scholar කියලා title එකක් තියෙනවා. scholar කියන title එක හම්බෙච්ච කෙනාට research speed 10%ක් වැඩි වෙනවා. අපි දැන් මේ කතා කර මුල් ඔක්කොම positive title. ඒ කියන්නේ මේවා අපේ කිසිම දෙයක් අඩු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ positive titles හම්බෙන්නේ guild එකේ ඉන්න කට්ටියටම තමයි. එතකොට මෙන්න මේ පල්ලෙහාන් තියෙන negative titles ටික හුඟක් දුරට හම්බෙන්නේ guild එකෙන් එළියේ. ඒ කියන්නේ අනිත් guild වල කට්ටියට. ඔයාලට පේනවා ඇති මෙතන පළවෙනි negative title එක විදිහට covered කියලා මෙතන තියෙනවා. එතකොට හිතන්න covered කියන title එක මට හම්බුණා කියලා. එතකොට මගේ army defense එක 10%ක් අඩු වෙනවා. production of all resources. එතකොට production of all resources කිව්වහම
ඔක්කොම රිසෝසස් ප්‍රොඩක්ෂන් 120ක් අඩු වෙනවා. ගෝල්ඩ් රිසෝසස්, ස්ටෝන් ප්‍රොඩක්ෂන් රිසෝස් ඒවා 120ක් ඒ ස්පීඩ් අඩු වෙනවා. ඊළඟට තියෙන මෙතන ස්කවුන්ඩරල් කියලා එකක්. ස්කවුන්ඩරල් කියන ටයිටල් එක හම්බුන කෙනාගේ ආමි මැක්ස් HP 10%කුත් ට්‍රේනින් ස්පීඩ් 8%කුත් හම්බ වෙනවා. එතකොට මෙන්න මේ ක්ලවුන් කියන ටයිටල් එක හම්බුන කෙනාගේ ආමි ඇටැක් 10%ක් ඒ වගේම ආමි මැක්ස් HP 6ක් අඩු වෙනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ ත්‍රාල් කියන කෙනා කොහොමද කියලා. ත්‍රාල් කියන ටයිටල් එක හම්බුනොත් ආමි ඇටැක් 5%ක් අඩු වෙනවා. ආමි ඩිෆෙන්ස් 10%ක් අඩු වෙනවා. ට්‍රේටර් කියන ටයිටල් එක හම්බුනොත් ගෝල් ප්‍රොඩක්ෂන් රේට් එක 15%ක් අඩු වෙනවා. ට්‍රැවල් ස්පීඩ් 5%ක් අඩු වෙනවා. සෙලෝන් කියන ටයිටල් එක අපිට හම්බුනොත් අපේ ට්‍රැවල් ස්පීඩ් 15%ක් අඩු වෙනවා. ඒ වගේම මෙතන තියෙනවා ස්ලෝප් කියලා. ස්ලෝප් කියන ටයිටල් එක අපිට හම්බුනොත් රිසෝස් ප්‍රොඩක්ෂන් රේට් එක 10%කින් අඩු වෙනවා. ට්‍රේනින් ස්පීඩ් 5%කින් අඩු වෙනවා. ඒ වගේම මෙන්න මේ බම් කියන ටයිටල් එක අපිට හම්බුනොත් කන්ස්ට්‍රක්ෂන් ස්පීඩ් එක 10%කින් ට්‍රැවල් ස්පීඩ් 10%කින් අපේ අඩු වෙනවා. ඒ වගේම මෙතන වලට තියෙනවා ෆූල් කියලා ටයිටල් එකක්. මෙන්න මේ ෆූල් කියන ටයිටල් එකේ පොසිටිව් නෙගටිව් දෙකම තියෙනවා. මොකද එහෙම කියන්නේ පොසිටිව් එක විදියට මේකේ ෆුඩ් ප්‍රොඩක්ෂන් රේට් එක 5%කින් වැඩි වෙනවා. හැබැයි නෙගටිව් ඉෆෙක්ට් එක විදියට ඉසෙට් ස්පීඩ් එක 10%කින් අඩු වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ටයිටල් ටික බෙදලා යන්නේ. ටයිටල් වලින් මොනවද වෙන්නේ? ටයිටල් වලින් කොහොමද දෙන පවර්ස් කියලා අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අදට ගිහින් එන්න හැමෝටම සුබම සුබ දවසක් වේවා.